කොහොමද ඉතින් යාළුවනේ මේ බ්ලොග් එකේ අපි ඇවිල්ලා ඉන්නේ ආය 001 පල්මඩ කොටකන්ද රක්ෂිතේට. ඉතින් මේ කැලේට ඔයාලා ආවොත් මෙන්න වෙන්න ඕන විදිහකටම දාලා දෙන Google Map එකේ සර්ච් කරලා එන්න ඔයාලට එන්න පුළුවන් මේ තැන හොයාගෙන. කට්ටිය කියන විදිහට ඇත්තට මේ කැලේ අద్భుත කැලයක් නැත්නම් තවත් එක ලස්සන සුන්දර කැලයක්ද කියලා ඔයාලටම මේ වීඩියෝ එක අන්තිම වෙද්දී බලා ගන්න පුළුවන්. ඉතින් අපේ සෙට් එක අද කැලේ ඇතුළට එන්න තියෙන්නේ වෙනම ටාගට් එකකට. ඒගොල්ලෝ අද මේ කැලේ ඇතුලේ ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරනවා. ඔබ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා ඒකෙනුත් ගිහිල්ලා ඒ ෂෝට් ෆිල්ම් එක බලන්න. ඒකට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මේ වීඩියෝ අන්තිම වෙනකම් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයාලටම බලා ගන්න පුළුවන් මේ කැලේ කොච්චර ලස්සන කුරුළු ඇසින් බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපේ කට්ටිය හරියට ෂූටින් කර වැඩවල ඉද්දි මම මේ කැලේ ඇතුලේ වාරට පෙන්නන්න ලස්සන දේවල් වීඩියෝ කරගත්තා. ඉතින් කැලේ පීර අපි ඇතුලටම ගියා. කැලේ හරි මැද්දේ වෙන්න තියෙන කස් කොරන්න නැති මුදුනක් වගේ තැනක අපි නතර වුණා. මම මෙතන තමයි අපේ ඩ්‍රෝන් ෂොට් එක ගත්තේ. ඔයාලට ඉතින් ඒකත් බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් දෙන්න. දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ මේ කැලේ මෙතන 12 පාර. මේ 12 පාර අන්තිමට ඉවරෙන්නේ පුංචි දියල්ලකින්. තියනවා මේ රක්ෂිතේට આવොත් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කිව්වනේ වීඩියෝ එක අන්තිමේදී මම ඔයාලට ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනවා කියලා. බලලා කියන්න හොඳද කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් ඔයාලා මේ කැලේට මේ රක්ෂිතේට එනවා නම් මේ කැලේ විනාශ නොකරනව බලා ගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. නම් අපි ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනවා.